ආයුබෝවන් යාළුවනේ අද අපි බලන්නේ කන්ද උඩරට හෙල්මලු කුඹුරු වල මීහරකුන් යොදාගෙන කොළපාගන පරණ ක්‍රමයක් ගැන. මේ දර්ශන අද කාලේ හොයාගන්න ගොඩක් අමාරුයි. ගොයන් කපලා ඉවරුනාම ගොයන් ටික මිටි බැඳලා කමතට ගෙනල්ලා මීහරකුන් දාලා මේ විදිහට තමයි කොළපෑගීම සිදු කරන්නේ යාළුවනේ. सामान्य कोले प्रमाणयත් එක්ක අපි මීහරකුන් කී දෙනෙක්ද යොදාගන්නේ කියලා තීරණය කරනවා යාළුවනේ. 3 දෙනෙක් 4 දෙනෙක් ඊට වැඩි ප්‍රමාණයක් වුණත් කොලේ ප්‍රමාණයයි කමතේ ප්‍රමාණයයි එක්ක අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මේ මීහරකුන් වටේට ගිහිල්ලා ගොයන් කරල් වලින් වී ඇට ටික ගැලවිලා එකතු වෙන්නේ. පරණ කාලේ අපිට මැෂින් තිබුණේ නෑ යාළුවනේ. ගමේ මිනිස්සු එකතු වෙලා මීහරකුන් ගෙන් තමයි මෙන්න මේ ආකාරයට කොළපෑගීම සිදු කරන්නේ. මේ විදිහට දකින්නකොට යාළුවනේ ගමේ වැඩ විතරක් නෙමෙයි ගමේ තියෙන එකමුතුකම හරි ලස්සනට පේන දෙයක්. මඩේ බැහැලා දවසම මහන්සි වෙලා ගොවිය කරන්නේ අපේ බත්පත වෙනුවෙන්. මීහරක් ඇවිදින සද්දේ, කමතේ දූවිලි, ගමේ මිනිස්සුන්ගේ හිනාව, ඒ හැමදේම එකතු වුණාම වෙනම ලස්සනක් තමයි තියෙන්නේ යාළුවනේ. දෙටත් කන්ද උඩරට සමහර ගම්වල මෙන්න මේ පාරම්පරික හෙළ ගොවිතැන ජීවත් වෙනවා. මෙවැනි සාම්ප්‍රදායික හෙළ ගොවිතැන ගැන වීඩියෝ නැරඹීමට රන්ගොවියා YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. සුබ දවසක් යාළුවනේ හැමෝටම.